ටික මාරු කරලා කියන ඕන තරම් දෙන්නෙත් නැහැ තුනයි දෙන්නේ. නැත්නම් ඉතින් මේක ඔක්කොම අරගෙන අදින් තියන ඔන්න ඇතුලේ. හතරක් වුණා නම් පුටුස් ගාලා හැදුවා. ඒක තුනක් දෙන්නේ. පුටුස් ගාලා බැරි වෙන්න. පසල් කියන්නේ ඒක නේ. අද කතාව කෝටු කතාව. කෝටු කිතයි. කෝටු කිතයි. මේකට අවශ්‍ය කරන දවසක් තියෙනවා. කාසියක් කරනවා. කාසිය වාසිය වරනවන්නේ. එක ස්ටික් එක එහෙට මෙහෙට කරන්න දෙන්නේ කොයින් එක ඇතුළට ගන්න ඕන. එහෙමද? බං. ස්ටික් එක. ස්ටික් තුනක් මවුස් කරන්න දෙනවා. ඔව් ඒක ඇතුළට ගන්න ඕන. කොයින් එක ඇතුළට ගන්න ඕන. මෙතන සීක් 1 2 3 4 5ක් තියෙනවා. අඩෝම දැන් ඔය වයින් අරගෙන ඉඳලා ඔතන බලන්නේ තියෙනවා. උඩ අහන්න කොයින් එක ඇතුළට ගන්න ඉතින් ඒක බියමාරු කරලා තමයි කොයින් එක ගන්න ඕනේ ඇතුළට. කොයින් එක අරන් අල්ලන්න දෙන්නේ නැහැ. ස්ටික් මාරු කරලා කොයින් එක ටික මාරු කරලා කියන ඕන තරම් දෙන්නෙත් නැහැ තුනයි දෙන්නේ. නැත්නම් ඉතින් මේක ඔක්කොම අරගෙන අදින් තියන ඔන්න ඇතුලේ. හතරක් වුණා නම් පුටුස් ගාලා හැදුවා. ඒක තුනක් දෙන්නේ. පුටුස් ගාලා බැරි වෙන්න. පසල් කියන්නේ ඒක නේ. Bang. කොයින් එක කරන්න බෑනේ. මේක කරමු ටික තුල තල්ලු කරලා දාලා. කැරම් ගන්නවා කියන්නේ කැරම් ගන්නවා නේද මෙහෙම කරලා මම බැලුවේ මේ කොහෙන් හරි මේකක් අයින් කරපුවම මේකට අදාළ කෝටු දෙකක් කොහොම හරි එකක් අයින් කරපුවම හැඩයක් හදාගත්තා නම් හරි. එහෙනම් වැඩේ හරියටම හරි. කෝටු දෙකක් හැදෙන්න තරම් නැහැ. කොයින් එක නේද ලං කරන්න එකට නයි මයිට් එක තියෙනවා. එතන තමයි කොයින් එක තියෙන්නේ. එතන තමයි ගැටේ තියෙන්නේ කියන්නේ.
දැන් මේ මෙහෙම ප්‍රශ්නයක් මේ හරස් ප්‍රශ්නයක් අහන්නේ දැන් ආ ප්‍රශ්න නේද ඒක පංචාස්ත්‍රයන්නේ දැන් කොයින් එක ඇතුළට ආපුවම පංචාස්ත්‍ර වෙන්න පුළුවන් නේ. ඒ කියන්නේ මෙහෙම ගේ වගේ පංචාස්ත්‍රයක් ඕනේ මේ නැහැ. හැඩේ තියෙන්න ඕනේ. හැඩේ තියෙනවා. එළිය දරු සීනක ගේ පෙරලයි වගේ නේද? එක ඇතුළට ගියා. ඒක ඇතුළට අදාළ ඒක බැරි සීන් එකක්. කාල වෙලාවක් මොයම සීන් එකක් කරන්නේ. අපි ඉතුරු විසඳන්න යන්නේ. හරි සාරල. ඕනේ දෙන්නේ. ඇතුළට ගන්න ඕනේ. දෙකයි එතන ගිහිල්ලා ඒක වරක් ඒක මේ විරුද්ධ එක ඔය විදියට ගන්නවා ඒත් එකමට ගෙනුන්නේ